ප්‍රියාදර සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ප්‍රේම කරන අතර උන්වහන්සේට සමස්ත මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් යහපත් වූ ප්‍රේමණීය සැලැස්මක් තිබෙන බව ඔබ පිළිගන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ මේ සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ආදරය කරනවා. ඒ වගේම තමයි ඒ ආදරය නිසාම මනුෂ්‍යයා වෙනුවෙන් උන්වහන්සේ ළඟ ආදරණීය යහපත් සැලැස්මක් තියෙනවා. යොහාන් 3:16 ප්‍රකාශ කරනවා මක් නිසාද දෙවියන් වහන්සේ සුවකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. දෙවියන් වහන්සේට මේ මනුෂ්‍යයා පිළිබඳව ආදරයක් තිබුණට මේ මනුෂ්‍යයා පිළිබඳව යහපත් වූ ප්‍රේමණීය සැලැස්මක් තිබුණට මනුෂ්‍යයාගේ වැරදි සහ පාපයන් නිසා දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර පරතරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මනුෂ්‍යයා විසින් සිදු කරන්නා වූ වැරදි හා පාපයන් නිසා දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා වෙන් වෙලා සිටිනවා. වෙන්වීමක් තුළ තමයි සිටින්නේ. රෝම 3:23 ප්‍රකාශ වෙනවා මක් නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී සිටිති. නමුත් ප්‍රියාදර සහෝදර සහෝදරිය මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් වෙන් වුණාට දෙවියන් වහන්සේ තුළ තිබුණා වූ ප්‍රේමය සහ දෙවියන් වහන්සේ තුළ මනුෂ්‍යයා වෙනුවෙන් ලියවී තිබුණුවේ ප්‍රේමණීය සැලැස්ම නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර තිබෙන මේ පරතරය පියවන්නට යේසුස් වහන්සේව මේ ලෝකයා තුළට එවනවා. මක් නිසාද දෙවියන් වහන්සේ දැනගෙන සිටියා මනුෂ්‍යයාට තමන්ගේ ජීවිතයෙන් එහෙම නැත්තම් තමන්ගේ බලයෙන් මේ පරතරය පියවන්නට බැහැ කියලා. එනිසා තමයි දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයාණන් මේ ලෝකයට එවලා එදා කල්වාරියේ කුරුස පූජාව සිද්ධ කරන්නේ. ඒ කුරුස පූජාව හරහා මොකද්ද සිද්ධ වනේ ප්‍රියාදර සහෝදරය සහෝදරිය? අර දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර පාපයෙන් වෙන් වෙලා තිබ්බ ඒ බැඳීම පාලමක් ලෙස යේසුස් වහන්සේ සම්බන්ධ කරනු ලැබුවා. රෝම 5:8 සඳහන් වෙනවා නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයම්ම සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන්ය. ප්‍රියාදර සහෝදර සහෝදරිය අපි පෞකාරයන් ලෙස සිටියදීම තමයි දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයාණන්ව මේ ලෝකෙට එවලා අපේ පව් නිසා උන්වහන්සේව කුරුසියේ ඒ මිලයක් ගෙවන්නට ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ. ඒ තරමට දෙවියන් වහන්සේ ඔබට මට ආදරෙයි. ඒ තරමට උන්වහන්සේගේ මනුෂ්‍යයා කෙරෙහි තිබෙන්නා වූ සැලැස්ම ප්‍රේමණීයයි යහපත්. එසේනම් එවැනි ආදරණීය තාත්තා කෙනෙක්ට එවැනි ආදරණීය දෙවියන් වහන්සේට අපි මොකද්ද අපේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ?
අපිට එච්චර ආදරය කරනවා නම් තමන්ගේ ඒක ජාතක පුත්‍රයාණන්ව අප වෙනුවෙන් මිලයක් ගෙවන්නේදා කල්වාරියේ පූජා කරන තරමට උන්වහන්සේ අපිට ආදරය කරා. එහෙනම් ප්‍රියාදර සහෝදරය සහෝදරිය, අපි උන්වහන්සේව අපේ එකම ගැලවුම් කරුවාණන් ලෙස පිළිගෙන උන්වහන්සේව අපේ ජීවිතයට ආරාධනා කරමින් උන්වහන්සේව අපේ ජීවිතයේ එකම ස්වාමියා ලෙස පිළිගන්න අවශ්‍යයි. රෝම 10:9 ප්‍රකාශ කරනවා, කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි නුඹේ මුකෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගේ නැගිට වූ බව සිතින් අදහාගන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේය. හලෙලූයා. මොකද්ද කියන්නේ? ඔබ ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරනවා නම්, ඔබේ සිතින් අදහා ගන්නවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා අපේ පව් නිසා කල්වාරි කුරුසේ මිය ගිහිල්ලා උන්වහන්සේ තේජාන්විතව උත්ථාන වුණා කියලා දෙවියන් වහන්සේගේ ගැලවීම, දෙවියන් වහන්සේගේ ඒ ස්වර්ගික රාජ්‍ය ඔබට මට උරුම කරගන්නට හැකියාවක් තිබෙනවා.